බලන්න මිනි කැප්ෂන් ගේ වීඩියෝස් වල රියැක්ෂන් එකක්. ඉතින් මේ කිසිම තියෙන කිසි වීඩියෝ එකක් YouTube එකේ නැහැ. කියන වෙන මේ platform වලින් ගත්ත මේ වීඩියෝස් තියෙන්නේ. එහෙනම් අපි යන් රියැක්ෂන් එකට. වත් මේ මිනි කැප්ෂන් ගේ ෆෑන් කෙනෙක් නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක like කරලා subscribe කරලා තියාගන්න. හරිද මේ තියෙන අපේ පළවෙනි වීඩියෝ එක. ඉස්සෙල්ලාම මේ මිනි කැප්ෂන් ඉන්න අපේ. අද මම නිවාඩු දවස අපි හොඳ වැඩ කරන්න එළියට ඇවිල්ලා ඉන්න යාළුවනේ. යන ගමන් ඉන්න කාවාරි හොයාගන්න. හලෝ මාමේ. කොහෙද කියවද? අද පදක් වෙලා ආවේ. මම මාමට දෙනවා චැලෙන්ජ් එකක්. එකේ ඉඳන් 10න් කැමති අංකයක් කියන්න. 8. එහෙනම් මම මාමට රුපියල් 8000ක බඩු අරන් දෙනවා. බඩු මල්ලපයි අරන් දුන්නොත් ගෙදරට අරන් යන්න පුළුවන්. ඉන්නව නෑ මෙතන. එයාට කොච්චර සතුටු හිතෙයිද දන්නේ 8000ක බඩු ගත්තා. ඉතින් ඔයාලා හිතන්නේ අපිට රුපියල් 8000කට බඩු කොච්චරක් ගන්න පුළුවන් වෙයි කියලාද යාළුවනේ. අන්තිම වෙනකම් බලන්න. එම්මඩ වැඩේට බැස්සට මට ලොකු අදහසක් නෑ මොන බඩුද ගන්න ඕනි කියලාද. දැන් බිස්කට් ගන්න යන්න. ඔය අපි ගත්ත බිස්කට් පහක් යාළුවනේ. බඩු අරගෙන යද්දි මාමා එතන හිටියේ නැත්තම් වැඩ ඔක්කොම අනාතයි. අපිට ඉක්මන් කරන්න වෙනවා යාළුවනේ. මෙතන නම් තියෙනවා 8000. අපි මේ ටික කැෂිය ගාවට ගිහිල්ලා බලමු තව ගන්න පුළුවන් කියලා. 8000 දැන් අපි යන්න ඕන මාමා හොයාගෙන මාමා දැන් ගිහිල්ලා දන්නේ එතන ගිහිල්ලා නම් දැන් ඔය පොට්ටේ විසික් කරන්න. ඉතින් දැන් ඉතින් බැලලා වෙන්න දාන්න එපා අපෝ මිනිස්සුන්ට මොනවාරි මේ උදව් කරනවා වීඩියෝ කරලා දානවා කියලා. එහෙම නෑ. ඉතින් මේක දාන්නේ ඔයාලටත් මේක බලලා කවුරු හරි කරන්න කෙනෙක් ඉන්නවා නම් මොටිවේෂන් එකක්. යාළුවනේ මාමා ඉන්නවා අතන. හරිද? මාමේ අපි කිව්වනේ බඩු අරන් එනවා කියලා. එනවා. තව තියෙනවා. එතනට යන්න ඕනේ හරිද? යාළුවනේ අපි හාල්ලේකුත් ගත්තා. අපි යනවා හරි පරිස්සමෙන් ඉන්න ඕනේ. ඉතින් අපි හිතපු නැති විදියට සංවේදී වුණා යාළුවනේ මේ වෙලාවේ. මම ඒ හින්දා ඔක්කොම ටික මියුට් කරා. යාළුවනේ ඔයාලා පැත්තෙත් මේ වගේ කටි ඉන්නවා නම් කමෙන්ට් එක දාගෙන යන්න. අපි පුළුවන් විදිහට අපි කට්ටියම උදව් කරමු. අපි අපේ දෙවෙනි වීඩියෝ එක බලන්න යන්නේ. දැන් මිනි කැප්ෂන් ගේ ෆෑන් කෙනෙක් නම් ඔයත් අනිවාර්යෙන් like එකක් දාලා subscribe කරන්න. දැන් අපි තුන්වෙනි වීඩියෝ එක බලමු. ලත් මං ඇවිල්ලා ඉන්න පාරට හරිද? මම තියනවා මෙතන කීයද? රුපියල් 1000ක්. මේ රුපියල් 1000 දෙනවාද? කවුරු හරි මේ මිරිස් කරලක් කෑවොත් හරිද? ආ කොහොම ජීවිතේ? ජීවිතේ මිරිස් කරලක් කෑවොත් රුපියල් 1000ක් දෙනවා. අම්මෝ. ඇයි? අම්මෝ. මේ බලන්න ඔබට ඉබල බලන්න මේ. කවුද? රුපියල් 1000ක් දෙනවා මිරිස් කරලක් කෑවොත්. මචං මේ රුපියල් 1000ක් දෙනවා මිරිස් කරලක් කාලා වෙන්න ඕනේ. මේ ලේසි. වටින්නේ නැද්ද මතකද? Excuse me challenge එකක් කරමු. challenge එකක් කරමු. මෙන්න තියනවා මිනිස් කරලා. ඔගේ දේවා ඔයගොල්ලෝ කන්න යන්න යනෝනේ. දාලා දිනවා මෙතන. සම්පූර්ණ කන්න ඕනේ කියලා. නියමයි. ආ අපුඩියක් ගන්න. තව කටයි යාළුවනේ. දාස් තියනවා. නියමයි. තව කටයි තියෙන්නේ. මම පවුකාරෙක් වයිද? ඔල්ලා දින්න. සතුටු නියමයි. මේක අන්තිමේටම බලන වීඩියෝ එකට තමයි අවිල්ලා තියෙන්නේ. මේක මිනිස්සු ආද නැද්ද රුපියල් 1000ක් ගන්න? යෝ හලෝ අපි ඇවිල්ලා තියෙන පාර්ට යාළුවනේ චැලෙන්ජ් එකක් ගන්න. මේ පැන්ඩව හරියට ඩස්බින් එකක් දැම්මොත් මම දෙනවා රුපියල් 1000ක්. මචං රුපියල් 1000ක් දෙනවා මේ පැන්ඩව ඩස්බින් එකට විසික් කරලා. try එක දාලා එළගිරි අපිට හම්බුණා පළවෙනිම යාළුවනේ. ඕකේ. ඒ උලංගඩි නෑ බෑ දැන් උලංගඩි නෙවෙයි නෑ. චැලෙන්ජ් එකක් කරන රුපියල් 1000ක් දෙනවා. අයියේ චැලෙන්ජ් එකක් කරමුද? ජස්ට් ටෙස්ට් කරන්න බලමු. අයියේ චැලෙන්ජ් එකක් කරමුද? රුපියල් 1000ක් දෙනවා. මේ ඩස්බින් එකට මේ පැන්ඩා විසික් කරලා. try එකක් දීලා දාන්න බෑ. දැම්මනේ. නියමයි අපි ජයග්‍රහකයා ඉන්නවා. thank you. චැලෙන්ජ් එකක් කරමු. අපි එන්න අතන ඉඳන් දාමු. මිනිස්සු ආද නැද්ද රුපියල් 1000ක් ගන්න මේ අවුරුදු කාලේ හරිද? රුපියල් 1000ක් කියන්නේ කොච්චර දෙයක් කර හැකිද? අපි චැලෙන්ජ් එකක් කරමු. චැලෙන්ජ් එකක් කරන්න. මේක ඩස්බින් එකෙන් දැම්ම රුපියල් 1000ක් දෙනවා. try එකක් දාලා මේවා එළගිරි. ඕගන්නේ දැන් ආතල්ලා ගන්න ඕනේ. ඔයාලා වැස්සට එහෙම ඕන නම් චැලෙන්ජ් අරන් එන්න කමෙන්ට් එකක් දාන්න. මම 10 කැලියක්